හරි. ඔන්න අද මම කතා කරන්න යන්නේ කට්ලෝන් ෆැබ්‍රික් එක ගැන. කට්ලෝන් කියලා කියන්නේ ඔයාලා දන්නවා ගොඩක් මිල අධික ෆැබ්‍රික් එකක්. ඒක මස්ලින් එකට එනවා, ලිනන් එකට සමහර අවස්ථාවල එනවා කට්ලෝන් එක. ඒ වගේම කොටන් එකට එනවා. ඉතින් මම මේ අරන් තියෙන්නේ මස්ලින් එකේ කට්ලෝන් එක. මේක චුට්ටක් මිලෙන් වැඩි. මේක අපිට සාමාන්‍යයෙන් තනි කොටකට දාන්න අමාරුයි. මොකද මේක චුට්ටක් දූල ගතිය තියෙන නිසා මේකට අනිවාර්යයෙන්ම අපිට ලයිනින් එකක් සමග තමයි අඳින්න පුළුවන්. ඉතින් මේ වගේ ෆැබ්‍රික් එකක් කට් කරනකොට අනිවාර්යයෙන්ම ඔයාලා බ්ලොක් එකක් හදාගන්න ඕනේ. මොකද එතකොට ෆැබ්‍රික් එක අපත යන ප්‍රමාණය අඩුයි. මම මෙෂර්මන්ට් එකකින් කලින් ඕඩර්ස් මැහුවේ. ගොඩාක් රෙදි ප්‍රමාණයක් අපත යනවා එක ඇඳුමින් එක ඇඳුම කපද්දි. ඒ වුණාට දැන් එහෙම නෑ. දැන් මම එක කට් එකකට එක සයිස් එකක් දාලා කට් කරගන්නවා. දැන් මම මෙතන කට් දෙකක් දාලා දෙනවා XL double XL කියලා. මොකද මට ඒක හරිම ලේසියි. ඒ වගේම ෆැබ්‍රික් එක අපත යන්නේත් නැහැ. ඒ වුණාට පෙන්නන්නම් මේකට දාන ලයිනින් ෆැබ්‍රික් එක. ඉතින් මේ මස්ලින් එක තමයි අපි මේකේ ලයිනින් එකට දාන්නේ. මාර්ම කම්ෆර්ටබල් ෆැබ්‍රික් එකක්. 50 කට 100ක් 1000 ගානකට උනත් යන්න පුළුවන් ෆැබ්‍රික් එකක්. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ බලන්න ඕනේ ඔයාලා මේකෙන් ගහන්නේ දිග ගවුමද කොට ගවුමද කියලා. ඉතින් ඔයාලට ලොකු කස්ටම් බේස් එකක් නැත්නම් දිග ගවුමකට ගිහින් ලොකු මිලක් ගවුමකට දාන්න බෑනේ. ඔයා විශ්වාස කළා ගෙන් ඇඳුමක් ගන්න කස්ටමර්ස්ලා ගොඩ පිරිසක් වාට ඉන්නවනම් පුළුවන් ඔයාට ලස්සන ඩිසයින්ස් මේ වගේ කට්ලෝන් මැටීරියලකින් කරලා ඔයාට ලැබුණු මිලත් එක්ක බලලා ඔයාගේ ශ්‍රමය, මහාලය, ඔයාට මේක සඳහා වියදම් වුණු දේවල්, ඒ වගේම ලයිනින් එක, ඒ සියලුම දේවල් වල එකතුව දාලා ඔයාගේ ලාභය ඇඩ් කරලා ඔයාලට පුළුවන් හොඳ මිලකට මේ කට්ලෝන් ෆැබ්‍රික් එක අලෙවි කරන්න. නාට ඔයාලා පටන් ගන්නම කෙනෙක් නම් ඒ කට්ලෝන් එකකින් ඩිසයින් සාම්පල් දාන්න ආසාව තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් රෙදි අවම විදිහට යන ඩිසයින් එකක් තෝරගෙන ලස්සන සාම්පල් එකක් දාන්න. ඉතින් මේ සාන්නේ කොට ගවුමක්. බිස්නස් එකක් කරද්දී අපි වටේ ඉන්න සමාජය පිළිබඳව දැනුවත් වෙලා තියෙන්න ඕනේ. යාළුවගේ කැමැති අකමැතිකම්. ඉතින් අපි බලමු මේක කොහොමද ලේයර් එක දාලා තියෙන්නේ. මගේ ටේබල් එකේ සයිස් එක පොඩි නිසා තමයි මම මේ ඩබල් ලේයර් එක දාලා තියෙන්නේ. නැතුව මේක මෙහෙම ඩබල් ලේයර් එක දාන්නේ නැහැ. ඔයාලා ලොකු ඉඩකඩ තියෙන පහසුකම් තියෙන ටේබල් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කෙලින්ම ලේයර් එක දිගට දාගන්න. ඉතින් මම මේ මට තියෙන ඉඩකඩෙන් තමයි ප්‍රයෝජනය අරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කට් කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා ඇඳගත්ත බ්ලොක්ස් ටික මේකේ පිටපත් කරගන්න ඕනේ. ඉතින් මේ ස්ලීව් දෙක, මේ බයස් පටි ටික, මේ ක්‍රිල් එක, පළුව, ඉස්සරහ පළුව හරි. දැන් ඊළඟට අපි කපන්න යන්නේ මේකේ ලයිනින් එක. මම ලයිනින් එක එලාගෙන තියෙනවා මේ විදිහට. ටෙක් කපන විදිහට මම උඩපළු ටික කපා ගත්තා. දැන් ෆ්ලෙයාර් එක විතර මට කපන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි කට් කරපු ගවුම තමයි මේ අපි සාම්පල් එක මහල ඉවර කරා. ඔයාලට ගන්න පුළුවන් මේ ගවුම කලර්ස් තුනකින්. ඔයාලටත් පුළුවන් කට්ලෝන් එකෙන් ඇඳුමක් try කරලා බලන්න මේ විදිහේ. ඉතින් එන්න